එන්න මාත් එක්ක රසම රස බිත්තර සෑන්ඩ්විච් හදන්න. මේ විදිහට හදලා බලන්න ඇත්තටම ගොඩක් රසයි. අපි ඉක්මනටම මේ රසවත් සෑන්ඩ්විච් එක හදමු. මුලින්ම මේ සඳහා අවශ්‍ය ද්‍රව්‍ය බලමු. තම්බා කටු සුද්ධ කරගත් බිත්තර 5යි. බටර් ග්‍රෑම් 50යි. පොඩි කොටු හැඩයට කපාගත් රටලූණු ගෙඩියක්, හීනියට කපාගත් අම්මිරිස් කරල් දෙකක්, සෑන්ඩ්විච් පාන්, රස අනුව ලුණු, ගම්මිරිස්. දැන් අපි සෑන්ඩ්විච් හදන්න පටන් ගමු. තම්බා කටු සුද්ධ කරගත් බිත්තර 5 බෝල් එකකට දාගෙන ගෑරුප්පුවකින් හොඳින් පොඩි කරගන්න ඕන. පොඩි කරගත් බිත්තර එකට බටර්, කපාගත් ලුණු, කපාගත් අමුමිරිස්, ලුණු කුඩු තේ හැඳි භාගයයිත් ගම්මිරිස් කුඩු තේ හැඳි භාගයයි දාලා කලවම් කරගන්න. මේ පාන් පෙතිවල වටේ ඔයාලට කැමති නම් කපා ඉවත් කරන්න පුළුවන්. දැන් හදාගත් පේස්ට් එක පාන් පෙතිවල ගාගෙන පාන් පෙති ත්‍රිකෝණ හැඩයට කපා ගන්න. ඔයාලත් මේ වීඩියෝ එකට කැමති නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න, මගේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. මේ වගේ තවත් අලුත් දේවල් බලන්න එකතු වෙන්න අපේ නාලිකාව සමග.